ආයිබෝවන් හැමෝටම සුබ දවසක් යාළුවනි. ඉතින් ඔයාලට ඔන්න තවත් සතුටුදායක ආරංචියක් අරගෙන ආපි. ඉතින් මේ වෙනකොට ඔයාලා දන්නවා පළමු සහ දෙවන අදියරේ හැමෝටම සිස්ටම් වලට මුදල් දාලා තියෙන. ඉතින් ගන්න පුළුවන් වෙන්න දිනෙත් අප්‍රේල් මාසේ 10 වෙනිදා ඉඳලා ඔයාලගේ බැංකු ගිණුම් වලින් නිදහස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම පළමු අදියරේ අයට නම් දෙන දවසක් නැහැ. හැබැයි 10 වෙනිදා වෙනකොට ඒ අයටත් මුදල් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊයේ දවසේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රකාශයට පත් කරා සහන පැකේජයක් හැටියට අඩු ආදායම් ලාභී පවුල් වල අයට මුදල් වැඩි කරලා දෙනවා කියලා මේ කාණ්ඩ තුනට. ඉතින් ඒ වැඩි කරපු මුදල් ඔයාලගේ සිස්ටම් එකේ පෙන්වන්න නැති වුණාට ඔයාලට 10 වෙනිදා මුදල් බැංකු ගිණුම් ගත වෙනකොට ඒ මුදලුත් ඔයාලගේ බැංකු ගිණුම් වලට බැර වෙන්න නියමිතයි. ඉතින් ඔයාලා දැම්ම තියාම ඔයාලගේ බැංකුවට ගිහිල්ලා SMS alert සේවාව සක්‍රිය කරලා තියාගන්න. එතකොට මැසේජ් එක ආවම ඔයාට කෙලින්ම ගිහිල්ලා බැංකුවෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පෝලින් රැඳිලා තියෙන්න පුළුවන්. මොකද 10 වෙනිදා එන්නේ සිකුරාදා දවසක් නිසා 11 වෙනිදා වරුවක් වගේ බැංකුව ඇරලා තියෙන්න පුළුවන්. සමහර විට දවසම වුණත් ඇරලා තියෙන්න පුළුවන් මේ තදබදේ නිසා. ඒක සුවර් කරන්න බෑ. මොකද බැංකු හතරම රජයේ බැංකු නිසා. ඉතින් ඒ වගේම තමයි ඔන්න මේ වෙනකොට දෙවන අධීරයට ඔයා ඉල්ලුම් කරලා ඔයා තේරිලා ඉන්නවා. හැබැයි ඔයාට අභියාචනයක් ඉදිරිපත් කළා. ඔයා අන්න ඒව බලනකම් ඔයාගේ account එක hold වෙලා තිබුණේ. ඉතින් ඒ වගේම තවත් ගැටලු තව ඔයාලගේ පවුලේ සමාජිකයෙක් තවත් අස්සසමට ඉල්ලුම් කරලා ඒ identity දෙපොලක පෙන්වන්න කරලා ඔයාගේ මුදල් නැවතිලා තිබුණා. අන්න ඒ අයට තමයි මේ සුබ ආරංචිය. ඉතින් ඒ අයගේ අභියාචනා මේ වෙනකොට අවසන් අධීරයේ තියෙන්නේ. ඒක නිසා දුක් ගැනවිලි ලබා දුන්න අයටත් ඒ අවසන් අධීරයේ තියෙන්නේ. ඒ අයටත් ඔන්න account එක clear වෙලා ඔයාලගේ account එකට මේ system එකට නැති වුණාට ඔයාලගේ account එකට බැංකු account එකට විශාල මුදලක් රුපියල් 50000ත් ලක්ෂයක් අතර මුදලක් ලැබෙන්න පුළුවන්. ඒ හිග මුදල් කවද්ද අස්සසමට ඉල්ලුම් කළේ කවද්ද ඔයාගේ account එක පූර් කියලා ඔයා සඳහන් කරේ eligible කියලා තිබුණේ. ඔයා තේරුනේ කවදා ඉඳලාද? අන්න ඒ මාසේ ඉඳලා ඔයාට මේ වෙනකන් අප්‍රේල් දක්වා වෙනකන් මාසවල හිග මුදල් සියලුම මුදල් ඔයාලගේ බැංකු ගිණුම් වලට දාන නියමිතයි කියලා ආස්වාසම සුපසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරලා තියෙනවා. ඉතින් අප්‍රේල් මාසේ ඔයාලට නොසිතූ පිනක් පෑදෙන්න යන්නේ. ඉතින් ඔයාලා දැම්ම බලන්න ඔයාලා චෙක් කරලා ඔයාගේ account එක clear වෙලාද අභියාචනයේ බලලා එතන කිසි දෙයක් නැද්ද කියලා, එහෙම නැත්නම් දුක් ගැනවිල්ල බලලා ඒක එතන කිසි දෙයක් නැද්ද කියලා බලන්න. එහෙම වුණොත් ඔයාට මේ මුදල් ප්‍රමාණය ලැබෙන්න නියමිතයි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත්යි කියලා හිතනවා නම් තවත් කෙනෙක් මේ පිළිබඳව දැනුවත් වෙන්න පුළුවන් තරම් මේ වීඩියෝ එක යාළුවන් අතරේ බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ අදහස් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරන ගමන් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.